අදත් ආව ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් දකින්න ඇති වීඩියෝ දෙකක් ප්ලේ වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ YouTube එකේ, Facebook එකේ, ඊට පස්සේ TikTok එකේ හැමතැනම ඉතින් viral යන trending වීඩියෝ set එකක්. ඉතින් මේ වගේ වීඩියෝ හදන්න ඔයත් prompt එකක් හොය හිටියනම් ඔයාට ගැලපෙනම වීඩියෝ එක තමයි ඉතින් ඔයා බලන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මේ වගේ වීඩියෝ හදන්නේ කොහොමද? ඉතින් මුල ඉඳලා ඊට වීඩියෝ එක එඩිට් කරන්නේ කොහොමද? ඒ හැමදේම ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරනවා. අපි වීඩියෝ එකට යමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි ඉතින් මම මුලින්ම යනවා මගේ ChatGPT එකට. ඔයත් මෙන්න මෙහෙම ChatGPT එකට ගිහිල්ලා මම මෙන්න මේ විදිහට prompt එකක් copy කරගෙන තියෙනවා. ඔයත් ඉතින් මේ prompt එක මෙතෙන්න copy කරගෙන paste කරගන්න ඕනේ. හරි මම මෙන්න මේ විදිහට prompt එක මෙතෙන්න paste කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන arrow icon එක උඩ මම touch කරගන්නවා. touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ list එකක් අපිට ChatGPT එකෙන් දෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති එකක් select කරගන්න පුළුවන්. මේ වගේ 10ක් දෙනවා අපිට. මෙතනින් අපිට කැමතිම එකක් select කරගන්න පුළුවන්. හරි ඉතින් මම මෙන්න මෙතනින් මෙන්න මේ දෙවනි එක Lamborghini කියන එක copy කරගන්නවා. ඔයාලට පුළුවන් ඔයාට අවශ්‍ය prompt එක මොකක්ද කියලා මෙතනින් copy කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ දෙවනි එක Lamborghini කියන එක copy කරගන්නවා. copy කරගෙන මෙතෙන්න මම ඒක paste කරගන්නවා. ඔයත් ඒ විදිහට ඔයාට අවශ්‍ය එක copy කරගෙන මෙන්න මෙතෙන්න paste කරගන්න ඕනේ. හරිද? ඉතින් එහෙම paste කරගත්තට පස්සේ අපිට තව prompt එකක් තියෙනවා. අපි ඒ prompt එකත් මෙන්න මෙතෙන්න දෙන්න ඕනේ. මේ හැම prompt එකක්ම මම ඕගලන්ට වීඩියෝ එක අන්තිමේදී කියනවා මම කොතනද දාලා තියෙන්නේ කියලා. ඒකෙන්ද වීඩියෝ එක අන්තිමේටකන් ඉන්න. මෙන්න මේ විදිහට මම දෙවනි prompt එකත් මෙතෙන්න paste කරගන්නවා. paste කරගෙන මෙන්න මේ arrow icon එක උඩ touch කරගන්න. හරි ඉතින් touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අපිට ChatGPT එකෙන් scene 5ක් හදලා දෙනවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ scene එකින් එක copy කරගෙන ගිහිල්ලා ඒ scene වීඩියෝ බවට පත් කරගන්න. හරි ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ බවට පත් කරගන්න මේ prompt එක ඔයා යන්න ඕනේ Google Flow AI කියන එකට. ඉතින් Google Labs එක ගැන මම මේට කලිමුත් වීඩියෝ කරලා තියෙනවා. ඒ වීඩියෝ බැලුවේ නැත්නම් මගේ channel එකේ තියෙනවා. අනිවාර්යයෙන් මේ වීඩියෝ බලන්න. ඉතින් මම ඒකින්ද මේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඔයා මෙන්න මේ Google Labs කියන එක උඩ touch කරගන්න. මේ මුලින්ම website එක. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ වගේ Google Labs එකේ interface එක ඇතුළේ load වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් වට මෙන්න new project කියන එක උඩ touch කරගත්තට පස්සේ මෙහෙමයි loading එකක් යනවා. ඉතින් මම මේක ගැන තියෙන දේවල් කතා කරන්නේ නැහැ. මම short video එකක් හදන ඉඳ මෙන්න මෙතන 9:16 කියන එකට touch කරගෙන මෙන්න මෙතනින් එක කියන එකට දාගන්නවා. හරි ඊට පස්සේ ඉතින් මම මෙන්න මෙතනින් පළවෙනි scene එක copy කරගන්නවා. copy කරගෙන මෙතනට ඇවිල්ලා මම ඒක paste කරගන්නවා. paste කරගෙන මෙන්න මේ විදිහට arrow එක උඩ මම එකපාරක් click කරගන්නවා. හරි ඉතින් මම මෙතනදී වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරනවා. මොකද නැත්තම් වීඩියෝ එක දික් වෙන හින්දා මෙන්න මේ විදිහට වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක ක්‍රියේට් වුණා. ඉතින් මම මෙතනින්ලා වීඩියෝ හැම එකක්ම skip කරනවා. මම මෙතනින් හැම එකෙම end එකේ කියන්නේ වීඩියෝ එකේ end එකේ හැම එකෙම image එකක් මෙන්න මේ විදිහට save කරගන්නවා. ඒ save කරගෙන ඒක තමයි දෙන්නේ ඊළඟ වීඩියෝ එකට. ඉතින් මම මෙතනදී වීඩියෝ එක ස්පීඩ් කරගන්නවා. නැත්නම් වීඩියෝ එක දික් වෙන නිසා ඒ වාර තියෙන්නේ අර අතන තියෙන scene 5 මෙන්න මෙතන එකින් එක paste කරගන්න. මම තව පාරක් කරනවා. මම මෙතනදී කරන්නේ වීඩියෝ එක play කරලා ඒකේ අන්තිමටම එන එක image එක එතනින් image එකක් create කරගන්නවා. ඊට පස්සේ අර වීඩියෝ එකේ start එකට දෙන්නේ මම අන්තිම අර වීඩියෝ එකේ අන්තිමටම ගත්තු image එක. එතකොට අපේ වීඩියෝ එක ලස්සනට එනවා. හරි ඊට පස්සේ මම ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ ඔක්කොම ටික download කරගන්නවා. download කරගෙන මම CapCut එක open කරගන්නවා. CapCut එක open කරගෙන මෙන්න මේ විදිහට CapCut එකට වීඩියෝ ටික දාගන්නවා. දාගෙන ඔයාලට පුළුවන් ඉතින් මෙතන වීඩියෝ ක්ලිප් ටික ගන්නට හදාගෙන පිළිවෙලකට හදාගෙන වීඩියෝ එක එඩිට් කරගන්න. ඉතින් මම මේ විදිහට වීඩියෝ ක්ලිප් ටික CapCut එකේ timeline එකට ඇඩ් කරගන්නවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තු පිළිවෙල බලලා වීඩියෝ එක එන්න ඕන පිළිවෙල බලලා
හරියට වීඩියෝ ක්ලිප් ටික හදාගන්න. මෙන්න මේ විදිහට වීඩියෝ ක්ලිප් ටික හරියටම බලලා හදාගන්න. වීඩියෝ ක්ලිප් ටික මාරු වුණොත් වීඩියෝ එක අවුල් වෙනවා. ඉතින් මම මෙන්න විදිහට ප්ලේ කරලා බලනවා. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් වීඩියෝ එක කිසිම අවුලක් නැහැ. වීඩියෝ එක ගානට හැදිලා තියෙනවා ලස්සනට. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. වීඩියෝ එකෙන් ඔයා නොදන්න දේක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, මොකක්ම හරි ප්‍රශ්නයක් තිබ්බොත් comment කරන්න. ඉතින් මට ඔයාලට කියන්න බැරි නම් මේ prompt එක මගේ comment list එකෙන් copy කරගෙන මම කියලා දීපු විදියට වැඩේ කරගෙන වීඩියෝ create කරගෙන YouTube, Facebook ඊට පස්සේ TikTok හැම එකටම upload කරගන්න. ඉතින් මොනම හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න.